බොහොම අවාසනාවන්ත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ තරුණ තරුණියන්ට හෘද රෝග ඇතිවීම සහ හෘදයාබාධ. මේ තත්ත්වය කොයිතරම්නම් අවසරවන්තද කියනවා නම් අපි දකිනවා අද වෙනකොට බොහෝමයක් වයස අවුරුදු 20 සිට 30 දක්වා 35 දක්වා මේ වයස් පරාසය තුළ බොහෝ දෙනෙක් හෘදයාබාධ වැළඳීමත් එක්ක ජීවිතයේ විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර ලාවට මරණයට පත්වන අවස්ථා පවා අපි දකිනවා. ඉතින් කොහොමද අපි මේ දේවල් වලින් වළකින්නේ? ඒක තමයි බොහෝ සෙයින්ම වැදගත්. මොකද විශේෂයෙන්ම ඔබ ජීවත් වන ඔබේ ජීවන රටාව, ඔබේ ආහාර රටාව මූලිකවම මෙන්න මේ දේවල් වලට හේතු කාරණා වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේදී හිතුවේ මේ තරුණ වියේදීම ඇතිවන හෘදයාබාධ පිළිබඳව කතා කරන්න ආසිරි රෝහල් සමූහය අනුග්‍රහයෙන්. ඉතින් ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කළේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සෝලිත් සේනානායක වෛද්‍යතුමන්ට අයිබෝන් සුබදෑසන ඔබට. හොඳයි. අපි මුලින්ම කතා කරමු ડોක්ටර්. දැන් අද වෙද්දී ඇත්තටම බොහෝ සෙයින් වැඩි වෙලා තියෙනවානේ මේ තරුණ වේදී ඇති වෙන හෘදයාබාධ. මේව වෙන්න හේතුව මොකක්ද ඇත්තටම? සින්දුජා බොහොම ස්තුතියි. අපි ඇත්තටම කතා කළොත් හෘදය කියන්නේ අපේ ශරීරයේ තියෙන බොහොම කාර්යක්ෂම සහ වැඩියෙන්ම මහන්සියලා වැඩ කරන මාංශ පේශී කිව්වොත් නිවැරදි. අපි නිදාගත්තත් ඇහැරලා හිටියත් හෘදය එළියට ලේ පොම්ප කරන කටයුත්ත නොකඩවා සිදු කරනවා. එතකොට හෘදයටත් වෙනම ලේ ගමනාගමනයක් තියෙනවා ඒ කාර්යය කරන්න. ඉතින් බොහෝ වෙලාවට හෘදයාබාධ කියන්නේ අපි හඳුනන කිරීටක ධමනි අවහිර වීම. නැත්තම් coronary artery disease කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. කිරීටක ධමනි වල ඇතිවන අවහිරතා. බොහෝ විට 90%ක් අවස්ථාවක වෙන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් කාලයක් තිස්සේ ඇතිවෙන අවහිරතා මත තමයි මේ හෘදයාබාධ ඇතිවෙන්න ඉඩකඩ තියෙන්නේ. ඉතින් ඇත්තටම තරුණ අයගේ දැන් අපි දකිනවා බොහෝ වෙලාවට වැඩි වශයෙන් තරුණ අවදියේ හෘදයාබාධ හැදිවීමේ ප්‍රවණතාවය. මම හිතන්නේ ඒක ගොඩක් වෙලාවට විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල ඒ තත්ත්වය වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා පෙන්눔 කරනවා. ලංකාවේ අපිට අර නිශ්චිත දත්ත නෑ. ඒ වුණාට අපි ප්‍රායෝගිකව බලනකොට බොහෝ තරුණ අවදියේදී ඇතිවන හෘදයාබාධ එක්කෝ මීට ඉස්සෙල්ලා කිසිම රෝග ලක්ෂණයක් නැතුව එකපාරට ඇතිවෙන බොහෝ මොකද වයසක අයගේ ගොඩක් වෙලාවට මූලික විදිහට රෝග ලක්ෂණ මුලින් පෙන්눔 කරනවා තරුණ අයට වැඩිය. අපි දකිනවා තරුණ වියේදී අපි හැලති සමහරලට යාළුවෝ ඉඳගෙන කියනවා මගේ යාළුවෙක් ඔෆිස් එකේ නැත්තම් වැඩ කරන තැන යාළුවෙක්ට ගිය සතියේ හැදුනා. ගොඩක් වෙලාවට අපි අහන්න දකිනවා මේකට හේතු කීපයක්ම තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම දැන් හේතු ගැන කතා කරනකොට අපි අහලා තියෙනවා දැන් නිවැරදි ආහාර රටාවක් හොඳ ජීවන රටාවක් බොහොම වැදගත් නේ මේ දේවල් වලට. කොහොමද ඇත්තටම අපි ඒක පවත්වාගෙන යන්නේ? කියන්නේ මොන වගේ හේතුද තව ওই දේවල් වලට අමතරව තව මොන වගේ හේතුද බලපාන්නේ මෙහෙම එකපාරට සාමාන්‍යයෙන් heart attack එකක් එන්න? ඔව් බොහෝ විට විශේෂයෙන්ම පවුලේ කියන්නේ ජානමය බලපෑමක් බොහෝ විට තියෙනවා. ඔබේ අම්මට තාත්තට හරි පහුලේ වෙන නැන්දල මාමලා සහෝදර සහෝදරයන්ට අඩු වයසේ හෘදයාබාධ මීට ඉස්සෙල්ලා ඇති වෙලා තියෙනවා නම් ඔබ ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ අනිත් පාලනය කරන්න පුළුවන් අවදානම් තත්ත්ව ටික පාලනය කරගන්න. මොකද මේක එක හේතුවක් හින්දා ඇතිවෙන දෙයක් නෙමෙයි. හේතු කීපයක. ඉතින් බොහෝ විට අපේ තරුණ පරම්පරාවේ ගොඩක් වෙලාවට අපි දකිනවා වැඩි පිරිසක් හැමෝම නෙමෙයි අර ජීවන රටාවේ තියෙන වෙනස්කම් එක විශේෂයෙන් ආහාර රටාව දකුණු ආසියාතික අපේ ගොඩක් කට්ටිය කැමති පිෂ්ඨය සහිත ආහාර තෙල් සහිත ආහාර ගොඩක් බහුලව භාවිතා කරන්න. ඉතින් ඒක දීර්ඝ කාලීනව. මොකද මේ කොලෙස්ටරෝල් තැන්පත් වීම ඇත්තටම පටන් ගන්නේ අවුරුදු 10-15 කාලයක් වගේ මූලික අවදි. ඉතින් එතකොට කාලයක් තිස්සේ ඇතිවෙන තත්වයක හේතු තමයි මේ සහ දැන් ඔය ව්‍යායාම අධිකම වගේ හේතුවක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපි කතා කළොත් ඇහුවොත් අපිට එන රෝගීන්ගෙන් ඔය එක්සර්සයිස් කරනවාද කියලා ගොඩක් වෙලාවට තරුණ පරම්පරාව කියන්නේ ඔයඩොක්ට මං එක්සර්සයිස් කරනවා කොච්චර කාලයකටද ඉස්සෙල්ලා කියලා ඇහුවොත් කියන්නේ මම ඉස්කෝලේ කාලේ. එතකොට ඇත්තටම කිව්වොත් ඔබේ වයස අවුරුදු 30යි 40යි නම් ඔබ ඇත්තටම ව්‍යායාම කරලා තියෙන අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා. එතකොට ඔබේ
ගිය අවුරුදු 20 10 15 කාලෙම ඔබ ඒ සඳහා අවධානය යොමු කළා නැහැ. බොහෝ විට අර ජීවන රටාව තමන්ගේ රාජකාරී කටයුතු එතකොට පවුලේ තියෙන කමිට්මන්ට්ස් ඒ ඔක්කොම හින්දා තමයි ඒක වෙන්නේ. හැබැයි ඔබ සලිකිලිමත් වෙන්න ඕන ඔබේ ජීවන රටාව ගොඩක් වෙලාවට වෙනස් කරගන්න. ඒක දීර්ඝකාලීනව ඔබ කරන ආයෝජනයක්, ඔබේ සෞඛ්‍යයට කරන ආයෝජනයක්, ඔබේ පවුලට කරන ආයෝජනයක් වෙනවා ඉදිරියට. හොඳයි. දැන් මේ වෙනුවෙන් අපි හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවද වෛද්‍යතුමා? සාමාන්‍යයෙන් අපිට මොන වගේ පරීක්ෂණද කරන්න පුළුවන්? එහෙම නැත්නම් හෘදයාබාධයක් දැන් සමහරවිට අපි හිතන්නේවත් නැති වෙලාවක ඉන්නේ. කොහොමද ඇත්තටම අපිට අවදානමක් තියෙනවා කියලා අපි හඳුනාගන්නේ? ඔව්, එකක් තමයි අපිට අර වයසින් වැඩි වෙනකොට කියන්නේ වයසක වේදී එන මූලික රෝග ලක්ෂණ අපි කියන ඇන්ජයිනා කියන්නේ ඇවිදිනකොට මහන්සි වෙනකොට එන රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට තරුණයගේ අපිට දකින්න නැති වෙන්න පුළුවන්. එතකොට සමහරවිට හදිස්සියේ ෂණිකව ඇතිවන හෘදයාබාධයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට සහ අනිත් එක පපුවෙන් එන හැම කැක්කුමක්ම හෘදයාබාධයක් නෙමෙයි. ඉතින් එතකොට ඔබට සැකයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා මුණ ගැහිලා අවශ්‍ය මූලික පරීක්ෂණ ටික කරන එක සහ ඔබේ රිස්ක් එක, ඒ කියන්නේ ඔබේ අවදානම කොච්චරද කියන එක ඔබ දැනගෙන ඉන්න එක හොඳයි. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම, එතකොට ඔබේ පාලනය කරන්න පුළුවන් අවදානම් තත් විශේෂයෙන් මම හැම වෙලාවෙම කියන දෙයක් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්. එතකොට ඒ ඔක්කොම මූලික තත්ත්ව වලින් කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ පපුව කැක්කුමක් හැදුන ගමන් ගොඩක් වෙලාවට ලෙඩ්ඩු දුවගෙන එනවා කොලෙස්ටරෝල් රිපෝට් එකක් අරගෙන මම කොලෙස්ටරෝල් බැලුවා කියලා. හැබැයි අර දැනගන්න ඕන දේ තමයි ඒ එකම තත්වයකින්වත් ඔබට රෝග ලක්ෂණ එන්නේ නැහැ. සංකූලතාවයක් විදිහට හෘදයාබාධයක් આવොත් ඇරෙන්නේ. විශේෂයෙන්ම තරුණ කාලේදී අපි දැන් සාමාන්‍යයෙන් ওই දේවල් පරීක්ෂා කරන්නෙත් නැහැ නේද? බොහෝ විට බොහෝ දෙනෙක් මහම්බෙන් පරීක්ෂාවක් සිදු වුණොත් මිසක් නැත්නම් ඔබතුමාට සඳහන් කළා වගේ මොකක් හරි කැක්කුමක් වගේ දෙයක් ආවම තමයි පරීක්ෂා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ දේවල් අපි කොලෙස්ටරෝල් පරීක්ෂාවක්, එහෙම නැත්නම් අපි සීනි මට්ටමේ පරීක්ෂාවක්, මේ දේවල් සාමාන්‍යයෙන් අපිට රෝගයක් තිබුණත් නැතත් පරීක්ෂා කරන්න අපිට පුළුවන්ද? කොහොමද මේකේ වැදගත්කම එහෙම පරීක්ෂා කරන එක? අනිවාර්යයෙන්ම ඔබ අවුරුදු 18ට වැඩි නම් ඔබ කියන්නේ එකවරක් හරි ඔබ තරුණ කාලේ සාමාන්‍යයෙන් ඒකත් තීරණය වෙනවා තියෙන අවදානම් තත්ත්ව මත. ඉතින් අඩු ගානේ මූලික පරීක්ෂණ ටිකක්, ඒ කියන්නේ ඔබේ සීනි මට්ටම, විශේෂයෙන් කොලෙස්ටරෝල් මට්ටම සහ ඔබේ රුධිර පීඩනය, ඒ වගේ දේවල් සහ ඔබේ අපි කියනවා බර, ඒ කියන්නේ ඔබේ වයසට හරි උසට සරිනන් බලක් පවත්වාගෙන යන එක ඉතා වැදගත්. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒක දීර්ඝකාලීනව කළ යුතු දෙයක්, ඔබට රෝග ලක්ෂණයක් තිබුණත් නැතත්. හොඳයි. ඉතින් අපි කතා කරන්නේ අද දවසේදී තරුණ වියේදීම අපිට ඇතිවිය හැකි හෘදයාබාධ පිළිබඳව. ඉතින් දැන් රෝගයක් ඇති වෙන්න කලින් වළක්වා ගැනීම තමයි වැදගත්ම කාරණාව. ඉතින් ඒ නිසා වළක්වා ගැනීම වෙනුවෙන් අපිට කළ හැකි මොනවද කියලා තමයි අපි කතා කරන්නේ. මේ කාරණාවන් වලට අමතරව මොන වගේ දේවල්ද ડોක්ටර් අපිට කරන්න පුළුවන් හෘදයාබාධයකින් වළකින්න? අනිත් එක තමයි වැදගත්ම දේ තමයි ඔබේ යම් පුරුදු, ඒ කියන්නේ විශේෂයෙන් අපි කියනවා ධූම්පානය. ගොඩක් වෙලාවට තරුණ වියේදී ධූම්පානයට ගොඩක් කට්ටිය යොමු වෙලා තියෙනවා. ඔව්, අපි කතා කළා වගේ විශේෂයෙන් ඔබේ පුරුදු, විශේෂයෙන්ම ධූම්පානය ඇඟේ සියලුම අවයව වලට ඍජුවම හානිකර තත්ත්වයක්. ඒ වගේම මද්යසාර භාවිතය දැන් අපි ලෝකේ කතා කරන්නේ කාලයක් සමහරවට මේ සමහර පුද්ගලයන් කියනවා පොඩි ප්‍රමාණයක් මද්යසාර ගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණත් ඒ වුණට එහෙම දත්ත නැහැ. අපි කතා කියන්න පුළුවන් තරම්. සමහර වෙලාවට අපිත් අහලා තියෙනවා නේද? සමහර රෝග වලට මද්යසාර හොඳයි කියලා කියනවා. ඔව්, එහෙම ඇත්තටම ගත්තොත් දත්ත ලෝකේ නැහැ. ඒක මේ හොඳ විදිහට බලපානවා කියලා. විශේෂයෙන් ඊට අමතරව තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට යොමු වෙලා තියෙනවා අහිතකර මත්ද්‍රව්‍ය භාවිතයට. ඒකේ ඍජුවම හෘදයාබාධ වලට බලපෑමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඔව්, ඒ වගේම දැන් අපිට තියෙන ඇතම් රෝගී තත්ත්වයන් හේතුවක් වෙන්න පුළුවන්ද? දැන් සමහරලාට අපි අහලා තියෙනවා ગેස්ට්‍රයිටිස් වගේ රෝග තියෙනවා නම් සමහරලාට මේක පස්සේ කාලෙකදී හෘදයාබාධ වලට එන්න පුළුවන්. ඒ වගේ මත තියෙනවා. ඒකේ මොකක් හරි සත්‍යතාවයක් තියෙනවද?
අපි අර ඔබ කිව්වාගේ ගොඩක් වෙලාවට වෙන්නේ ඔබ හෘදය කියන්නේ කැක්කුමක් ඔබේ රෝග ලක්ෂණයක් විදිහට පපුවේ කැක්කුමක් අතේ කැක්කුමක් ආවොත් ඔබ ගොඩක් වෙලාවට සමහර වෙලාවට හිතනවා මේක හෘදයෙන් වෙන්න පුළුවන් කියලා. හැබැයි හැම කැක්කුමක්ම හෘදයෙන් එන කැක්කුමක් නෙමෙයි. ඉතින් එතකොට ગેස්ට්‍රයිටිස් නැත්තම් මාංශ පේශි වලින් එන කැක්කුම් ගොඩක් වෙලාවට ජීවිත අවදානමක් කියන්නේ නැහැ. ඉතින් ඒක තමන් තීරණය කරන්නේ නැතුව ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් පිළිගත් වෛද්‍යවරයෙක් හම්බ වෙලා මූලික පරීක්ෂණ. එතකොට අපි හෘදයාබාධයක් අඳුනගන්න මූලිකව කරන පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒකේ ECG පරීක්ෂණයක්, එතකොට ට්‍රොපොනින් කියලා හෘදයේ එන්සයිම් පරීක්ෂණයක්, ඒ වගේ මූලික පරීක්ෂණ ටිකක් මුලින් කරන්න තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන් එකෝ පරීක්ෂණයකින් සහ ඔබට ඒ මොහොතේ හෘදයාබාධයක් නෙමෙයි නම් ඔබට තියෙන්නේ යම් කාලයක් තිස්සේ තියෙන කැක්කුමක් හරි අපහසුතාවයක් නම් අපිට XICG පරීක්ෂණයක්කින් මූලික අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණ නෝමල් වුණාට නැත්නම් ඒකේ මුකුත් ප්‍රශ්නයක් නැති වුණාට අපිට 100%ක් හෘදයේ නාලවල බ්ලොක්ස් නැහැ කියන එක කියන්න අමාරුයි. එතකොට අපි සමහර ලාවට දැන් අලුතෙන් තියෙන හෘදයේ CT ස්කෑන් වගේ පරීක්ෂණ වලට උනත් යොමු වෙන්න පුළුවන්. ඒක තීරණය කරන්න ඕන හෘද රෝග විශේෂඥයෙක් ඔබේ තියෙන අවදානම ගැන තක්සේරුවක් කරලා තමයි ඒක ඉදිරියට එතනින් එහාට පරීක්ෂණ කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. වැදගත්ම දේ තමයි සමහර ලාවට රෝගීන් සමහර රැට අපි හිතනවා කැක්කුමක් හිතන්නකෝ ඔබට රාත්‍රී කැක්කුමක් එනවා. හැබැයි ඔබ උදේ පාන්දර වෙනකන් ඉන්නවා මේක ગેස්ට්‍රයිටිස් කියලා. ඒ වුණාට ඒක ગેස්ට්‍රයිටිස් නොවෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබ ඒ තීරණය ගන්න එපා ඔබේ රෝග ලක්ෂණ වලට හේතුව මොකක්ද කියලා. ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය. ඔබට වෙනදට දැනෙන්නේ නැති අසාමාන්‍ය තත්ත්ව තියෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියන එක තමයි අපිට උපදෙස් කරන්න පුළුවන්. කියන්නේ මේ විදිහට මුලින්ම වෛද්‍යවරයෙක් හමු වෙන තරමට මුලින්ම මේ ස්කෑන් ටික කරගන්න තරමට සුව කිරීමේ ප්‍රවණතාවය වැඩි නේද? ඔව් අපි කියනවා අර prevention is better than cure. ඉතින් හැම වෙලාවෙම ඔබේ අවදානම් තත්ත්ව ටික ඔබ පාලනය කරගන්න තරුණ පුද්ගලයෙක් විදිහට මොකද ඒකත් අපේ ශරීරයත් බැංකුවක් වගේ. ඔබ ආයෝජනය කරන්න ඕන ඔබේ දීර්ඝකාලීනව ඉස්සරහට ඒක ප්‍රතිලාභ ලබා ගන්න. ආහාරුණත් එහෙමයි නේද? අපි හොඳ දේවල් ආහාරයට ගත්තොත් හොඳ ප්‍රතිඵල ලැබෙවි. ඉතින් අපි අද දවසේදී කතා කළේ තරුණ වියේදී ඔබට ඇති වී හැකි හෘදයාබාධ සම්බන්ධයෙන්. ඉතින් වෛද්‍යතුමාව ඔබට හමු වෙන්න පුළුවන් ආසිරි සර්ජිකල් රෝහලට පැමිණියොත් තිරේ දිස්සන දුරකථන අංක වලට කතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා 076 69 24 480. 076 69 24 480 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම නම්බර 21 කිරිමණ්ඩල මාවත නාරාහිම්පිට කොළඹ 5 ලිපිණයට පැමිණෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ආසිරි රෝහල් සමූහයේ අනුග්‍රහයෙන් ගෙනෙන වැඩසටහන තමයි අපි අද දවසේදී ඔබට ගෙනාවේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමාට හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධන වෛද්‍ය පීඨයේ සෝලිත් සේනානායක වෛද්‍යතුමා තමයි අද දවසේ මේ කතා බහ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ. එhmenan බොහොම ස්තුතියි. බොහොම වටිනා කතා බහක් ඔබතුමාට ආයිබන් කියලා සම්බන්ධ